ගයාවේ ඉඳලා කිලෝමීටර් 15ක් දින දුර්ගේශ්‍රී කියන කඳවැටියට. බුද්ධ ගයාවේ ඉඳලා කිලෝමීටර් 2කමාරක් තියෙනවා නේරංජනා ගඟට. අවුරුදු 6ක් සිද්ධාර්ථ කුමරුන් ජීවිතේ පුදුමාකාර විදිහට දුෂ්කර වෘතානුගමනය කරනු ලබනවා. මුං ඇටයක් අනුභව කරලා, බත් ඇටයක් අනුභව කරලා, මුං ඇට තම්බන වතුර පමණක් පානය කරලා සිද්ධාර්ථ කුමරුන් දවස ගෙවෙනවා, ජීවිතය ගෙවෙනවා, බණ භාවනාදී කටයුතු වල නිරත වෙනවා. කාලයක් ගියාට පස්සේ සිද්ධාර්ථ කුමරුන්ට මුණ ගැහෙනවා කොණ්ඩඤ්ඤ වප්පබද්දි මහානාම අස්සජී කියන පස්සක තවුසු. මේ ඇත්තනොත් කාලයක් තිස්සේ සිද්ධාර්ථ කුමරුන්ට අපෝපස්ථාන කරනු ලබනවා. සිද්ධාර්ථ කුමරුන් තේරුම් ගන්නවා ශරීරයට දුක් දීලා කවදාකවත් සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඒ නිසා මේ ක්‍රියාදාමයේ අයින් කරලා දාලා සේනානිගමේ පින්ඩ පාති දිලා මේ ශරීරය යම් තත්වයකට හැඩගස්ස ගන්නට ඕනී කියන හැඟීමෙන් යුතුව එදා සිද්ධාර්ථ කුමරුන් සේනානිගමේ පින්ඩ පාති දිනවා. මේක දකිනවා පස්සක තවුසු කල්පනා කරනවා සිද්ධාර්ථ කුමරුන් බුදුවන්නේ නේ. ඔන්න එහාට මෙහාට ඇවිද රසගොඩනු සොයාගෙන එහාට මෙහාට ඇවිදිනවා. මෙන්න මේ විදිහට වැරදි ආකල්පයකට සිතලා සිද්ධාර්ථ කුමරුන් අතහැරලා දාලා බරණැස ඉසිපතනාරාමයේ බලා පිටත් වුණා. සිද්ධාර්ථ කුමරුන් සේනානිගමේ පිණ්ඩපාත දිලා මේ ශරීරය යම් තත්ත්වයකට හැඩගස්ස ගත්තා බණ භාවනාදී කටයුතු වල නිරත වෙන්නේ. සේනානිගම පිළිබඳව කියන්න පෙර මේ අම්මල තාත්තට මම කියලා දෙනවා අද ඕගොල්ලන් ඉන්නේ මේ ගයා බිහාර ප්‍රාන්තයේ පිළිබඳව. අද ඕගොල්ලන් ඉන්නේ ගයා බිහාර කියන ප්‍රාන්තයේ. මේ ගයා බිහාර ප්‍රාන්තය බුදුහාමුදුරුවෝගේ කාලේ මගධ අධිරාජ්‍ය. ඒ වගේම මධ්‍ය දේශීය කියලා කියනවා. මධ්‍ය මණ්ඩලය කියලා කියනවා. බුදුරු පහළ වෙන්නේ මේ මධ්‍ය මණ්ඩලයේ. අද ගයා බිහාර ප්‍රාන්තය එදා පාලනය කරලා තියෙන්නේ බිම්බිසාර මහරජතුමා. ඒ වගේම අජාසත් මහරජතුමත් මේ රාජ්‍ය පාලනය කරලා තියෙනවා. මේ ගයා බිහාර ප්‍රාන්තය අපේ ලංකාව වගේ එකමාරක් තියෙනවා. මේ මුළු ඉන්දියාවම ලංකාව වගේ 60 ගුණයක් තියෙනවා. දැනට මේ ගයා බිහාර ප්‍රාන්තයේ ජනගහනය ඉන්නවා කෝටි 6ක්. මේ මුළු ඉන්දියාවම ජනගහනය ඉන්නවා කෝටි 124ක්. අපේ ලංකාවේ කීයද ඉන්නේ? කෝටි 2ක්. මේ ප්‍රාන්තය පමණ කෝටි 6ක් ඉන්නවා. ඒකට අපේ ජනාධිපතිතුමාට වැඩිය මේ රටේ මේ ප්‍රාන්තයේ මහ ඇමතිතුමා විශාල පිරිසක් පාලනය කරනවා. එවනේ අපේ රටේ කෝටි 2යි. මේ ප්‍රාන්තය පමණ කෝටි 6ක් ඉන්නවා. මේ මුළු ඉන්දියාවම ප්‍රාන්ත හැටියට 28කට කඩලා තියෙනවා. ප්‍රාන්ත 28න් එක ප්‍රාන්තයක් තමයි ගයා බිහාර කියන ප්‍රාන්තය. ලංකාවේ දිස්ත්‍රික් කීයක් තියෙනවද? 25ක් තියෙනවා. අපේ ලංකාවේ දිස්ත්‍රික් තියෙන්නේ 25යි. අද ඕගොල්ලන් ඉන්නේ මේ ගයා බිහාර ප්‍රාන්තේ පමණ දිස්ත්‍රික් තියෙනවා 38ක්. දිස්ත්‍රික් 38ක් තියෙනවා. තා ප්‍රාන්ත 27ක් එහෙම. එක ප්‍රාන්තික දිස්ත්‍රික් 38ක්. ඉන්දියාවේ අගනුවර කොහෙද? දිල්ලිය. අද ඉන්දියාවේ අගනුවර දිල්ලිය, එදා ඉන්දියාවේ අගනුවර කල්කටා. ලංකාවේ අගනුවර කොළඹ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. ගයා බිහාර ප්‍රාන්තයේ පුංචි ගමක් තමයි බුද්ධ ගයා. බුද්ධ ගයාවේ දිස්ත්‍රික්කය තමයි ගයා. එතකොට බුද්ධ ගයාව කියලා කෙනෙක් ගමක්. එතකොට සිටි එක තියෙන්නේ ගයා. එහෙම නේද? නගරය තමයි ගයා. ඒක බුද්ධ ගයාවේ පුංචි ගමක්. බුද්ධ ගයාවේ දිස්ත්‍රික්කය ගයා. ගයාවේ අගනුවර පෙට්නා. නැත්තම් බුදුහාමුදුරුවෝගේ කාලේ නම් පාටලී පුත්‍ර නගරය. පෙට්නාවේ දිස්ත්‍රික්කය ගයා. ගයාවේ පුංචි ගමක් තමයි බුද්ධ ගයා. බුද්ධ ගයාව කියලා නම හැදුනේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ මේ උතුම් පිම්බිමේ බුදු වෙච්ච නිසා කියන එක මේ කවුරුත් උදටම